මැයි මස 18 වෙනිදා. අද ලංකාවේ හැමෝම අතර තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඉදිරියට අපිට වාහනයක් ගන්න පුළුවන් වෙයිද කියන එක. මොකද රජය විසින් වාහන ආනයන බදු ඉම්පෝර්ට් ටැක්ස් එක හදිසියෙන්ම විශාල ලෙස වැඩි කරලා තියෙනවා. මොකක්ද මේ ඇත්තටම වෙලා තියෙන්නේ? විනාඩියක් අරන් මේක අහන්න. ඇයි මේ වගේ තීරණයක් රජය ගත්තේ? ප්‍රධානම හේතුව තමයි ඩොලර්. පසුගිය සතියේ රුපියල් 310ට තිබුණු ඩොලර් එක අද වෙනකොට රුපියල් 331 ඉක්මවා ගින් තිබෙනවා. ඒ වගේම ලෝක වෙළඳ පොලේ තෙල් මිලත් වැඩි වෙලා. මේ නිසා රටින් පිටට ඩොලර් ගලාගෙන යන එක පාලනය කරන්න තමයි රජය මේ වගේ තීරණයක් අරන් තිබෙන්නේ. මීට කලින් වාහන ආනයන කරද්දී තිබුණු බද්ද 130ක් හැමෝම දන්නවා. මැයි 16 වෙනිදා ඉඳන් අනුර කුමාර දිසානායක මහතාගේ අස්සනින් නිකුත් කරපු අලුත් ගැසට් නිවේදන හැටියට අලුතින් තවත් 150ක බද්දක් එකතු වෙනවා. එතකොට මුළු බද්ද 180ක් වෙනකම් වැඩි වෙනවා. මේ නිසා වාහනයක මිල ලක්ෂ 5 ඉඳන් ලක්ෂ 30 දක්වා වැඩි වෙන්න පුළුවන් කියලා තමයි වාහන ආනයනකරුවන්ගේ සංගමය කියන්නේ. මම මේක ඔයාලට කියන්නේ ඔයාලා වාහනයක් ගන්න හරි මොකක් හරි ලොකු ආයෝජනයක් කරන්න හරි හිතාගෙන හිටියා නම් මේ තත්වය ගැන සැලකිලිමත් වෙන්න දෙපාරක් හිතන්න. මේ වෙලාවේ අනවශ්‍ය වියදම් අඩු කරගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒක තමයි වැදගත්. මේ තොරතුර වැදගත් කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවෝ අතරත් මේක ෂෙයාර් කරගන්න. හැමෝම දැනුවත් වෙලා ඉමු. තවත් අලුත් තොරතුරකින් හමු වෙමු. ස්තුතියි.